මුවනේ බියගම ෆොන්ටේරා කිරි කර්මාන්ත ශාලාවේ ඉඳලා ඉතින් මෙතන ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මම දැන් ඇවිල්ලා තියෙන්නේ මෙතන විශේෂම වූ වැදගත්ම වූ කටයුත්තක් සිද්ධ වෙන තැනකට. ඉතින් මේ ගැන අපිට විස්තර කියන්න මෙහි කර්මාන්ත ශාලා කළමනාකරු කමල් ගීගනගේ මහතා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් අපි එතුමාගෙන් දැනගමු මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඔව් මෙතන තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ විශේෂිතම අවස්ථාව. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේක තමයි අපේ නිෂ්පාදන ක්‍රියාවලියේ හදවත කියලා. මෙතන තමයි අපිට නවසීලාන්තයේ සිට පැමිණෙන කිරිපිටි අවසාන වශයෙන් අපේ කුඩා ඇසුරුම් වලට අසුරුම් කරන්නේ. මේ තියෙන විශේෂත්වය තමයි මේකේ තියෙන සියලුම පරිසර තත්ත්වයන් අපි පාලනය කරනවා. ඒ වගේම මේ වැඩ කරන සියලුම මහත්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් නිතිපතා දිනපතා අධීක්ෂණයට ලක් කරනවා. ඒකත් එක්ක තමයි මේ නිෂ්පාදන කටයුතු කරන්නේ. ස්වයංක්‍රීයව අපි අපේ නිෂ්පාදන ක්‍රියාවලියේදී මේ 25 කිලෝග්‍රෑම් බෑග්ස් වලට එන පිටි ඉතා කුඩා ඇසුරුම් වලට අසුරුම් කරන්නට ලක් කරනවා මේ අවස්ථාවේදී. ඒ වගේම තවත් මෙතන මැෂින්ස් ගොඩක් තියෙනවා. මං හිතන්නේ ගොඩක් දේවල් සිද්ධ වෙන තැනක් මෙතන. ඉතින් අපිට තවත් තැනකට යන්නට පුළුවන්, තවත් දේවල් නරඹන්නට අවස්ථාව තියෙනවා. ඉතින් මෙතනට පැමිණෙන පොඩිත්තන්ට නම් මේ හැම දෙයක්ම දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අද දවසේදී මෙතනට පැමිණුණු ඒ වාසනාවන්තයින්ට ඉතින් ඔන්න අපි ආවත් තවත් තැනකට තවත් විශේෂ වූ කටයුත්තක් සිද්ධ වෙන තැනකට. මෙතනත් මැෂින් එකක් තියෙනවා. ඔබ අතට ලැබෙන ඇන්කර් කිරිපිටි ලස්සන ඇසුරුමකින් ඔබ අතට හම්බ වෙනවා. ඉතින් ඒ කටයුතු සිද්ධ වෙන තැනක් තමයි මම මේ හිතන්නේ මේ දකින්නේ අපි. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර අපි දැනගමු කමල් ගීගනගේ මහත්මයාගෙන්. මේ තමයි ඇසුරුම් ක්‍රියාවලියේ දෙවැනි අදියර. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන පැකට් එක ඔයගොල්ලෝ දකින්න වෙළඳපොලේ දකින්න පෙට්ටිය ඇතුළට අපි ඇතුල් කරන්නේ මෙහිදී අපි මැෂින් දෙකක් විශේෂයෙන්ම පාවිච්චි කරනවා. පළවෙනි මැෂින් එකේදී අපි පැකට් එක හදනවා. ඔයගොල්ලන්ට ඒක දකින්න පුළුවන් අවශ්‍ය ආකාරයට. ඊළඟ මැෂින් එකේදී අපි ස්වයංක්‍රීයව කිසිම පුද්ගලයන්ගේ ආධාරයකින් තොරව ස්වයංක්‍රීයව මේ පැකට් එක අපි මේ බොක්ස් එක ඇතුළට රිංගවලා අවශ්‍ය ඩේට් කෝඩ් එක එහෙම නැත්නම් අදාළ දිනයන් එක්ස්පයරි ඩේට් වගේ දේවල් සලකුණු කරලා අවසාන නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා යොමු කරනවා. ඔව් ඒ විදිහට තමයි මෙතන දේවල් සිද්ධ වෙන්නේ. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට මේ පිළිබඳව අපිට විස්තර කියලා දුන්නට. ඉතින් අද දවසේදී මෙතනට ඇවිල්ලා ඉන්න මේ පොඩිත්තන්ට මේ ඇන්කර් නිව් ඩේල් අපේම කිරි චාරිකාවේ 4 වෙනි දවසට සහභාගී වෙන අපේ පොඩිත්තන්ට ඉතින් මේ සියලුම දේවල් දැක ගැනීමේ හැකියාව තියෙනවා. මේ ලස්සන ඇසුරුමකින් ඔබ අතට හම්බ වෙන කිරි කොතන ඉඳලාද පටන් ගන්නෙ? ඉතින් කොහොමද ඒ කිරි ඔබේ අතට හම්බ වෙන්නේ? ඒ කිරිපිටි ඉතින් මෙච්චර ලස්සන ඇසුරුමකින් කියන දේවල් සම්බන්ධයෙන් ඉතින් ඔන්න ඔබට දැනුවත් වෙන්න පුළුවන් වුණා අද දවසේදී. තවත් විස්තර ගොඩක් තියෙනවා ඔබට කියන්නට. ඉතින් අද දවසේදී අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේම තවත් තොරතුරු ගොඩක් අරගෙන මම නැවතත් හම්බ වෙන්නම් ඔබව බියගම ෆොන්ටේරා ආයතනයේ සිට.